බැගේජ් ටික ක්ලියර් කරගෙන මේ තියෙන්නේ අපි දැන් එන්ට්‍රන්ස් එකේ ඉන්න ඩියුටි ෆ්‍රී එන්ට්‍රන්ස් එකේ. ලස්සනයි නේද? මේක තමයි බාලි ඩියුටි ෆ්‍රී එක. අපි ඔක්කොම බැගේජ් ටික ක්ලියර් කරගෙන ඊළඟට අපි චෙක් ඉන් වුණා. ඊළඟට අපිට ගේට් 7 වලට තමයි යන්න තියෙන්නේ. ඩියුටි ෆ්‍රී එක පොඩ්ඩක් බලමු කොහොමද කියලා. හලෝ ළමයි අපි දැන් තමයි ඩියුටි ෆ්‍රී එකෙන් එළියට ආවේ. මෙච්චරලා අපි shopping කරා. ඩියුටි ෆ්‍රී එක ඇතුලේ නම් එක්ස්පෙන්සිව්. හැබැයි සමහර ඒවාට අද ස්පෙෂල් ප්‍රොමෝෂන් ප්‍රයිස් එකක් යනවා. ඒ වගේ දේවල් ඉතින් ඔයාලට ගන්න පුළුවන්. ස්පෙෂලි ඔයාලට ඩොලර්ස් වලින් නැත්නම් ඉන්දුනීසියානු රුපියල් වලින් ට්‍රාන්සැක්ෂන් එක කරන්න පුළුවන්. ඔයාගේ කාඩ් එක යූස් කරන්න පුළුවන් කෑෂ් නැත්නම්. ඒ ඔප්ෂන්ස් ටික තියෙනවා. ලිකර් වගේ ගන්න පුළුවන් නම් ඒ කියන්නේ බාලි වලම ඉන්දුනීසියන් ලිකර් ඔයාට try කරන්න ඕන නම් මෙතනින් එක ගන්න පුළුවන්. අනිත් දේ තමයි යාළගේ පොඩි රෆල් ඩ්‍රෝ එකක් වගේ තිබුණා. එතකොට ඒකත් එක්ක එයාලාගේ ලකී බෝල් කියලා පොඩි ගේම් එකක් වගේ තිබුණා. ඒකෙන් එයාලා 25%, 20%, 30% වගේ ඩිස්කවුන්ට්ස් දෙනවා. අපිට 30% වවුචර් එකක් හම්බුණා. තව එකකට 20% හම්බුණා. හැබැයි අපිට දෙකම ඇත්තටම යූස් කරන්න උවමනාවක් නැහැ. මොකද එයාලා ස්පෙෂල් ප්‍රොමෝෂන් දාලා තියෙනවා. ඒවට ඒ ප්‍රොඩක්ට් අපි ගත්තා කියලා අපිට අර ඔෆර් එක ආයි ලැබෙන්නේ නැහැ ඩිස්කවුන්ට් එකෙන්. ඉතින් තේරුමක් නැහැ ඇත්තටම. ඒ නිසා අපි ඒ වවුචර් එක වෙන කෙනෙක්ට දුන්නා. හැබැයි 20% එක අපිට එළිය බෑග්ස් වලට විතරයි ඒක ඇප්ලයි වෙන්නේ. ඒක නම් අපිට වෙන කෙනෙක්ට දෙන්න විදියකුත් නැහැ. මොකද ඒ પાස්පෝර්ට් නේම් එක දැන් මගේ නේම් එකට තමයි ඒක ගත්තේ. එතකොට ඒ પાස්පෝර්ට් එකේ තියෙන කෙනාට විතරයි යූස් කරන්න පුළුවන්. ඉතින් එතන ඔක්කොම තියෙන බ්‍රෑන්ඩඩ් අයිටම්ස්. කොහොමත් අපිට කියන්නේ ඒ වගේ ගානකට එක ගන්න අවශ්‍ය නම් අවශ්‍යකයට ගන්න පුළුවන්. නැතිනම් නොගෙන ඉන්න පුළුවන්.